රජතුමා සතියක්ම සප්තරත්න පූජාවන් පැවැත්තුවා. පවත්වලා අහනවා දඹදිවේ හාමුදුරුවන්ගෙන් ස්වාමීනි ඊළඟට මේ ශාසනයේ තියෙන මහා පිංකම කුමක්ද කියලා. ඒ වෙලාවේ කියනවා රජතුමනි කටින මහා පිංකම කියලා ඔන්න බලන්න. රජතුමා මුළු දඹදිවේම හාමුදුරුවෝ වස්සසවලා එකම දවසේ රාජකීය කටින මහා පිංකම සිද්ධ කළා. මහා වංශය 83 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රදේශය දැන් මහා ඝන කැලෑ බවට පත් වෙලා. 1945 විතර ඩී.එස්. වෙනක අගමැතිතුමා ගෝවි ජනපද ආරම්භ කරනකොට තමයි මේ කැලේට එන්නේ මිනිස්සු සිංහල අය මුස්ලිම් අය එනකොට බෙර ශබ්ද ඇහෙනවා ආලෝක ධාරා දකින්නවා ආශ්චර්යමත් සිද්ධීන් දකින්නවා. ඒ වෙනකොට ප්‍රචාරයක් වෙලා තිබුණ රටේ මේ සෝමවති කියන්නේ මෙතන දළදා වහන්සේ වැඩ ඉන්නවා කියලා. අපේ මල්ලොතු විහාරයේ ලේකම් කාර්යය අපේ ලේඛනවලත් තියෙන 1930 ගණන් වල සෝමවතිය ගැන සටහන් කරලා තියෙනවා. අපේ නායක හාමුදුරුවෝ මේ ප්‍රදේශෙ පිළි. එතකොට 45 වෙනකොට ආරංචිය. දියවරණෙම දළදා වහන්සේ ගන්න ඇවිල්ලා දෙමරුමතු වෙලා කාලා නයි පන්නලා දුවනකොට ඒන් තමයි විනාශයටපත් වෙන්නේ කියලාත් කවුරුත් දන්නවා. එන ගිරාගම දියවරණෙමගේ වලව්ව තියෙන අපේ කතරගම දේවාලේ ළඟනේ මගේ පන්සලක් ඉන්නේ එතන අපේ දායකයෝ. ඒ නිසා අපේ නායක හාමුදුරුවෝ බොහොම හොඳට තොරතුරු දන්නවා. ඒ නිසා දළදා වහන්සේ අපේ නුවරට අරගෙන යන්න බෑ අපි කොහොම හරි ආරක්ෂා කරගමු කියලා තමයි එන්නේ. මේ මුස්ලිම් අයදිම තමයි පාරවල් පෙන්නලා තියෙන්නේ තඹාලේ.